welcome to the Kitsanda Ranatunga YouTube channel. So today is going to be a different kind of work. That is our Anuradha Pereira's 2024 Games Day today. So it is in Gampaha. We are preparing to go to the Gampaha. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අපේ මේ ගෝල් සොයුරු හරසර ටීම් එක කලම් ෆෝර්ට් වලට ආවේ ට්‍රේන් 3ක. ඉතින් ඊට පස්සේ ගම්පහට ආවේ ට්‍රේන් 2ක. ඉතින් මොකද්ද සිද්ධ වුනේ කියලා මම ඉස්සරහට යනකොට කියන්නම්. කොහොම නමුත් so this trip is very fun. ඇත්තම නියමයි මාරම ට්‍රිප් එකක් මේක. අපේ මේ සොයුරු හරසර ටීම් එක කවදාවත් අමතක නොවන මතකයන් රසක් එක එකතු වුණා. ඉතින් දැන් ඉන්නේ කොළඹ කොටුවේ. ඉතින් එතකොට දැන් අපි ගම්පහට තමයි යන්න ඕනේ. ගම්පහට යන්න ඉතින් අපි නැග්ගා බදුල්ල ට්‍රේන් එකේ. අපිට ඉතින් සීට් නැහැ. හිටගෙන තමයි යන්න සිද්ධ වුනේ. ඉතින් ඒකයි දැන් ඔය මේ හිටගෙන නිසා තමයි කකුල් එහෙම වීඩියෝ වෙන්න දිගටම. ඉතින් ඒවත් එහෙම මේ ඉතින් මොකද අපේ මතක යන්නේ. එතකොට සෑහෙන්න තෙරපිලා තමයි ආවේ ගම්පහට කොහොම හරි. ඉතින් ගම්පහට ඇවිල්ලා දැන් ඔය ඔන්න අපේ 4 දෙනා වාඩිලා ඉන්නවා. ඉතින් මේ මහන්සි නිසා අපේ තව ටීම් එකක් තාම කොළඹ කොටුවේ. මේ ට්‍රේන් එකට නැග ගන්න විදිහක් උන්නේ සෙනග ඒ තරම් සෙනග අපි 5 දෙනා කොහොම හරි යන්තම් එල්ලුණා. ඉතින් දැන් අපි යන්න ඕන මල් වත්තට ගම්පහ තියෙන. ඒත් එකම කියන්න ඕන දැන් සාමාන්‍යයෙන් අපි ගම්පහට වගේ ආවන් පස්සේ මේ ට්‍රෙන්ඩ් එක ගන්නේ මේ ස්ටේෂන් එකේ ඉන්නකොට ගම්පහ කියන බෝඩ් එකත් එක්ක අල්ලලා ෆොටෝ එකක් ගන්න එක. ඉතින් අපි මේ ගර්ල්ස්ලා 4 දෙනාටත් මාර ඕමනාවක් තියෙනවා ෆොටෝ එකක් ගන්න ගම්පහ කියන එක ඉස්සරහ ඉඳන්. ඉතින් ඒකත් ෆොටෝස් තමයි මේ විදිහට ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් ගම්පහ ඉන්නේ තවම මේ දාගෙන ඉවර වෙලා ඒ කියන්නේ පික්මී හොයනවා මේ කීපාරක් ඒගොල්ලෝ තුන්වෙනි පාර බලනවා තාම නැහැ පික්මී එක මරු ස්පීඩ් එක. මොකද්ද? ගම්පහ කියන නම නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්ම තමයි. බ්‍රෑන්ඩ් එක. කවුද කියලා බ්‍රෑන්ඩ් එක හොයනවානේ. බ්‍රෑන්ඩ් එක හොයනවා. මේක දාන ගමන් ඉන්නේ. මොකද කියන්නේ? සතුටද? කොහෙලද ඉන්නේ? ඇහෙන්නේ. මේ බලමු අපි මේ ඒ විදිහන්නේ අර මේ
හරි. ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගම්පහට. දැන් අපි ට්‍රේන් එකේ ආවා. ට්‍රේන් තුනකින් ආවා. ඒ කියන්නේ අපේ එක සෙට් එකක් ආවා. එක ට්‍රේන් එකේ කියන්නේ මුලින්ම තිබිච්ච එකේ මම ආවා ඊළඟ එකේ ඊට පස්සේ එකේ තව සෙට් එකක් ආවා. ඒ සෙට් එක තාම ගම්පහට ආවේ නැහැ. උන් ටික නැග්ගේ නැහැ මේ බදුල්ල ට්‍රේන් එකේ. ඉතින් අපි ඇවිල්ලා ඉවර වෙලා දැන් යන්න හදන එක ටීවී අතොන්ට මම ඔත්තට ඉතින් ගිහිල්ලා අපි බලමු. මොකද වැඩේ කියලා තාම ඉන්නේ ස්ටේෂන් එක ගාව. ඉතින් මේකත් දැන් බලන්න. හරි ඉතින් ඔන්න පික්නික් එකක් දාගෙන අපි පස් දෙනා යනවා ගම්පහ මල්වත්තට. ඉතින් ලෝරි එක සෙනග අරගෙන යනවා. ධනජීවයි උක්ලුඩ. ඉතින් දිනිත්මි දහමි and විනුති තැලිලා ඇති කරන් දෙන්න sorry. ඉතින් අපි පස් දෙනා වීල් එකක් දාගෙන යනවා. මොකද අර කට්ටිය නිකන් හිටියොත් අපිට සෑහෙන වෙලා යන නිසා අපි යනවා ඉතින්. ඉතින් දැන් ඔන්න අපි ඉන්නේ මේ ටිකට් ගන්න පොලිමේ. ඉතින් සෑහෙන සෙනගක් ඉන්නවා මේ වෙලාවේ ඇවිල්ලා. ගොඩක් ළමයි ඇවිල්ලා ඉන්නවා ලංකාවේ සිව් දෙසින්. ඇවිල්ලා ඉන්නවා උතුර දකුණ නැගෙනහිර බටහිර කියන ලංකාවේ සිව් දෙසෙන්ම ළමයි. ඉතින් අද ඇවිල්ලා තියෙනවා මෙන්න මේ ගේම් ඩේ එකට. ඉතින් පොලිමක් තියෙනවා. ඉතින් මේ පොලිමෙන් ඉඳලා අපි ටිකට් එක විතරයි අපි ගන්න ඕන. අනිත් සියලුම දේවල් සගානේ අපිට සපයනවා. ඉතින් මේ ටිකට් එකත් අරගෙන අපි යන් ගාඩන් එක ඇතුලේ මොනවද වෙන්නේ කියන එක බලන්න. ලස්සන දේවල් ගොඩක් ඇතුලේ වෙනවා. අපි යන් එහෙනම්. හරි ඉතින් ඔන්න අපි ටික දෙනා කතාවකුත් දාගෙන ඉස්සරහට යනවා. ඉතින් අපි පස් දෙනාට තව එක්කෙනෙක් සෙට් වුණා මීගමුවෙන් කෙනෙක්. මීගමුවෙන් උත්තරා. ඉතින්
අපේ දිනිත්ගේ යාළුවෙක්. ඉතින් අපි 6 දෙනාම ඉතින් ඉස්සරහට යනවා කතා කර කර. අපේ අනිත් ටීම් එක තවම මග කියන්නේ යාලා ගම්පහට ඇවිල්ලා තිබ්බා ඊට පස්සේ තිබිච්ච ට්‍රේන් එක. ඉතින් ඇවිල්ලා ඉතින් ගම්පහ ඉඳලා මේ මල්වත්තට පයින් එන ගමන් කියලා කිව්ව කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා ගම්පහ දුම්රිය ස්ථානයේ ඉඳලා මෙන්න මේ බොටනිකල් ගාඩන් එකට. ඉතින් මේ ගාඩන් එක ගැන කතා කරොත් මේ ගාඩන් එක හෙක්ටයාර 17ක් විශාලයි මේ ගාඩන් එක. එතකොට මේ හෙක්ටයාර 17ක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක තියෙනවනේ. පේරාදෙණිය බොටනිකල් ගාඩන් එක වගේ 3 ගුණයක් විශාලයි කියලා තමයි අපිට මේ ගාඩන් එක ගැන ආරංචිය ආවේ. ඉතින් මාරම ලස්සන ගාඩන් එකක්. මල් ලස්සනට හදලා තියෙනවා. ග්‍රවුන්ඩ් ප්ලේ ග්‍රවුන්ඩ්ස් තියෙනවා. ඊට අමතරව තව අපේට බෝට් රයිඩ් යන්න වෙනම තියෙනවා. ඉතින් ගොඩක්ම ලස්සනට මෙන්න මේ ගාඩන් එක හදලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට තවත් මොන වගේ ලස්සන දේවල්ද අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. රයිට් ඉතින් දැන් ගේම් එකක් පටන් ගන්න හදන්නේ. අපේ අනිත් ටීම් එක ඇවිල්ලා ඉවරලා මේ මේන් ගේට් එක ගාව කිව්වා ටිකට්ස් ගන්න ගමන් කියලා. ඉතින් එයාලා එනකන් මේ ගේම් එක කරලා අපි යමු යාළුවා හම්බ වෙන්න. එයාලට මොකද උනේ කියලා බලන්න අපි යමු. ඉතින් මෙතනදී මේ ගේම් එකේදී තියෙන්නේ මේ ওই බැලුම් බෝලේ ඉස්සරහින් එක්කෙනාගේ ඊට ගාත කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ ලයින් එකේ ඉඳන් එහා ලයින් එකට. ඔන්න අපි ගියපු සෙට් එක. ඉතින් ඇත්තටම මාර විනෝද වැඩක් තමයි මේක. අනිත් කට්ටිය ඇවිල්ලා කියලා තියෙනවා. අපි යන් එහෙනම් බලන්න යාළුවා. තව සෙට් එකක් ආවා. ඒ මේ කියන්නේ ඒ කට්ටිය මේ අපි ඔක්කොම කොළඹදී සෙට් වුණා. හරි. සෙට් වුණාට මේ මගදී අපි ට්‍රේන් එකට නැග්ග උන්ට ඇඟ ගන්න බැරි වුණා. මේ දැන් එනවා ඒ ටීම් එක මේ අපි අහලා බලමු මොකක්ද උනේ හරියට මේ වෙලාවට කියලා. මේ හමු බලන්න. අහලා බලමු මොකක්ද එකපාරම කියලා අහලා බලමු. එන්න මේ මොකද්ද උනේ මේ නේද මට කෝචි උලන් ගිහලා එම් කේස් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ ඔය භාවනා කරන්නේ මොකක් කරන්නේ කියලා මම දැන් අතුලේ ඉන්නේ බිම් වටින්න තමයි තව ටිකකින් බලන්න. අද අනික් කට්ටියට ප්‍රශ්නයක් උනේ නැද්ද? අනික් කට්ටියට ප්‍රශ්නයක් නෑ මම දැන් වෙන එකක් නෑ කියලා හිතනවා. කෝචිය ගාන ඉතුරු සල්ලි. එදින අයියා. මේ තව එක්කෙනෙක් ඉන්නවා. පොඩ අහලා බලමු මේ ජනිදෝයගෙනුත් මේ මොකද්ද උනේ කියලා එයාගෙන් අහමු ගම විස්තරේ කොහොමද කියලා. ජනිදෝය මේ කියන්න වල්ලේ විස්තරේ මොකක්ද? නියමයි. මල්වත්ත මරු. හැංගිලා දැන් ගොඩක් තියෙනවා. සර් thank you අපේ ළමයිට හැංගෙන දැන් ගොඩක් හඳුන්වලා දුන්නාට ආර්ට් A level stress එක නැති කරගන්න thank you. ඒ වුණාට මම හරි stress එකේ ඉන්නේ කවුරුත් හොයාගන්න බැහැ. ඕන තරම් ඇතුලේ ඉන්න ගිහලා බලන්න. අක්කේ මොනවද කියන්නේ? අක්කේ මොනවද කියන්නේ?
ඒ මම එන්ජොයි කරන්නේ මම සංග්‍රහය මම ඊට ලස්සනද? ඔක ජාත්‍යන්තරයට යනවද? ආයි පාරක් අන්දාන. Hi everyone. Hello YouTube. මොකද්ද වෙන්න ඕනේ දැන් කියන්න. මොකද්ද හිතෙන්නේ මේ ගමන ගැන මොකද්ද හිතෙන්නේ කියන්න ඔක්කොටම කලින්. මෙහෙම අපි ආවේ කෝච්චිය හරිද? අපි ගාල්ලේ දැන් ආවේ. We are so cool. We are from Gaul. We are from Gaul. We are very posh people. ගමන කියන්න ඕනේ. ඔයාලට හිතෙන දෙයක් කියන්න. ඇති මේ ඇති අප්පා. හරි අපි බලමු. මේ තව එකක්. මම තමයි අර මේ අමිලසගේ වීඩියෝ එකේ ඇවිදින එක කියලා බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා මේ ගිහිල්ලා මේ ඇතුලේ තව වැඩ වෙනවා. යන් යනවා. මෙතෙන්ද මේ තමන්ගේ බැලුම රැකගැනීම අනිත් අයගේ බැලුම පුපුරවා හරින එක තමයි කරන්න තියෙන්නේ. ධනුජීනෝ මේ පැත්තට අපි අහලා බලමු මොකක්ද ධනුජීගෙන් උනේ කියලා. මොකක්ද උනේ? මට හිතා ගන්න බැරි මේක දෙන්නද? මොකක්ද උනේ එකපාර? ඒක පටන් ගන්න කලින් මට ඉපදුණා ඊට පස්සේ. පටන් ගන්න කලින් පිපුර බලමු අපේ මේ අනිත් ටික දැහැමියක් අතේනවා. මේ තරංගේ මොන වගේ තරංගයක්ද කියලා පොඩ්ඩක් බලමුනේ. ඒක වෙනම එකක් තියෙනවා. මොකක්ද උනේ? මොකද? පුරාණ කලින් බැලුම හැලුණා.
කියන්න තියෙන්නේ? සතුටුද? ඉස්සෙල්ලා වීඩියෝ. කොහෙටද? මොකක්ද උනේ? මාතරට කප් එක ගියා. ගාල්ලේ මිස්සුණා නේ. හරි දකුණට ගියේ කමන්නේ හැම සතුටු වෙන්නේ. හරි දැන් ඉතින් මේ ඔන්න ගේම්ස් ඩේ එකේ පටන් ගත්ත මැච් එක. ඉතින් හවස උදේ ගම සෙල්ලම් කරා මැච් එක තිබ්බා. ඉතින් හවස 2ට තමයි අනුරාධ සර් බැස්සේ ගේම් එකට. ඉතින් බැහැලි වෙලා හවස 2 සිට තමයි සර් සෙල්ලම් කරන්න ගත්තේ. ඉතින් මේක සයික සෙල්ලම් කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඉතින් ඇත්තටම සරුත් සෑහෙන බිසිනේ. මොකද ළමයි එක්කමයි නිතරම හැමතිස්සෙම ඔන්ලයින් ක්ලාසස්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අපේ ෆිසිකල් ක්ලාසස් තියෙනවා. මුළු දිස්ත්‍රික්ක 25ම සෙන්ටර්ස් තියෙනවා. ඒක බැලන්ස් කරන්න ඕනි. ඒ විතරක්ද ටී ටයිම් සෙෂන් ඊට පස්සේ අවිල්ලා කොච්චර පේපර්ස් අපිට දෙනවද ඒවා ක්‍රියේට් කරන්න ඕනි. ඉතින් ওই හැම දෙයක්ම එක්කම මේ ෆ්‍රී වෙන ටයිම් එකක් තමයි මේ සර්. ඉතින් ළමයි එක්ක මුළු ලංකාවෙම සර් ඉගෙන ගත්ත ළමයි එක්ක මේ විදිහට මැච් එකක් ප්ලේ කරන්න ලැබෙන්නේ අවුරුද්දකට එකපාරයි. ඉතින් අපිටත් ඒක හැමම තමයි. මොකද හැමදාම මැචස් නෑ සර්ගේ. ඉතින් සර් ක්‍රිකට් කියන්නේ සර් ඇත්තටම ක්‍රිකට් ප්ලේ කරනවා. සර් විතරක් නෙමෙයි සර්ගේ නංගිත් දැන් ඇවිල්ලා ඉන්නවා ග්‍රවුන්ඩ් එකේ. ඉතින් එයත් ප්ලේ කරනවා. අපිට බලා ගන්න පුළුවන් හොඳ මැච් එකක්. ඉතින් ඇත්තටම මේක අපිට ලැබිච්ච අවස්ථාවක්. ඉතින් මේ වගේ අවස්ථාවල් හැමෝටම හැම නිතරම හම්බ වෙන්නේ නැහැ. ඉතින් බලමු අපි කොහොමද මෙතන මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා ඉදිරියට. ඉතින් guys දැන් තමයි ගේම් එක. ඉතින් අනුරාධ සර්ගේ බෝල් වලට තමන්ගෙම නංගි ප්ලේ කරනවා, බැට් කරනවා. ඉතින් ඇත්තටම මාර සුන්දර මොහොතක්. අයියාගේ බෝලෙට නංගි 3-6 පාරක්. ඉතින් සහෝදර බැඳීම ඉතාම තටන දෙයක්. ඒක අපි සර්ගෙන් සෑහෙන්න දැක්ක. මොකද සර් ක්ලාස් වලත් කියනවා සෑහෙන්න සර්ගේ සහෝදර සහෝදරයන් ගැන. ඉතින් සර්ගෙන් සෑහෙන දේවල් අපි ඉගෙන ගන්නවා. අපි බලමු ඉස්සරහට මොකද vlog එකේ වෙන්නේ කියලා. ඉතින් දැන් අපි යනවා ලන්ච් එක ගන්න. ලන්ච් එක හම්බෙන්නේත් සර් ගානෙම තමයි. මුළු ආපු හැමෝටම ඉතින් ලේසි වැඩක් නෙමේ. 1000කට 2000කට විතර පිරිසකට ලන්ච් එකක් දෙනවා කියන එක. ඉතින් ඒක සුපිරියටම දීලා තිබුණා කෑම එක. හොඳට බඩ විරෙන්න කන්න පුළුවන් විදිහට දීලා තිබුණා. ඉතින් කන එකේ වීඩියෝ කරේ නැහැ. ඉතින් ඒක වීඩියෝ කරේ නැහැ. සුපිරි කෑම එකක් දුන්නා සර්. thank you very much. ඉතින් අපි වෙනුවෙන් කියන්නේ අපේ මේ ස්ට්‍රෙස් එක නැති වෙන්න ගේම් ඩේ එකක් රෙඩි කරලා ඉතින් ඊට පස්සේ ගේම් ඩේ එකකින් ස්ට්‍රෙස් එක නැති කරලා ඊළඟට කන්න බොන්නක් දීලා සේරම කරලා රුපියල් 200 ගානකට ඒ හැමදේම කරලා ඉවරලා අපිව සතුටින් ගෙදර යවනවා. ඉතින් කාලා දැන් ඔය කට්ටිය වාඩිලා ඉන්නේ මේ මැච් එක බලනවා. නැවතත් ඉතින් වාඩි වෙලා මොකද මේ කාපු ගමන් දුවන්නද? හෙක්ටාර 17ක් තියෙනවා ඇවිදින්න. ওই 17ෙම ඇවිදින්න වෙන්නේ නැහැ. ඉතින් අපිට මොකද අපි ගෙවල් වල යන්නත් එපේ. අන්න ඒක හින්දා ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. තව ටික වෙලාවකින් ලස්සන වැඩ වේවි ඉතින්. ඕකේ එහෙනම් අපි බලමු. මොකද ප්‍රශ්නේ? කලගේ ඇදලා ගත්තේ නැති ප්‍රශ්නේ. දැන් කවුද ඇදලා ගන්න ඕන? කාවද ඇදලා ගන්න? හරි කවුද? දැන් ඔයාව ඇදලා ගන්න ඕන කවුද? අපි හිතුවා මම
බෑ එතකොටම ට්‍රේන් එක මේ අපි දොරගාවට ඉඳි තව ෆාස්ට් කරලා හිටිය පොලිසිය කට්ටිය පොලිසිය නම් එන්නේ පාස් එන්නේ ඉඩත් නෑ දැරත් ඔයාලගේ ඔයාලම ගත්තේ නෑ හරියන්නේ මුලින්ම කහන කහන මයික් එකයි කරන්නේ මේ තමයි අපේ මතීෂ නෙවෙයි නෙතුම් ශාක්ක hina වෙන්න විදුමිනි ග්‍රවුන්ඩ් එක මෙතන කියනවා හරි මේන් අපේ සංගමිත ළමයි දෙන්න විනුති දසනායක ඔයාලා නටපු කට්ටියද ඔයාලා නටුවද මට මතක නෑනේ මේ තව ගෑල්ලම කිනු මෙයාලා අඳුරන්නේ නෑ මං මේන් අපේ දිනිත්නි අක්කා මේන් අපේ ඕපන් මයික් සෙෂන් එක ආරම්භ කරපු ලස්සන ගෑල්ලමයා අවුලන්නේ මේ තමයි අපේ vlog එකේ අයිතිකාරයා අනුල් කිස්සද රණතුංග දැන් මේ ඉන්නේ අපේ ජනිතු අයියා මේ මෙයාව දැකලා ඇති කොහොමද අර මම කලින් වීඩියෝ එකේ මෙයාව ඩිස්ක්‍රයිබ් කරා ඇවිදින වීඩියෝ එකේ ඉන්නේ මෙයා එතකොට මේ ඒ වගේම තමයි අර මේ මොකද්ද මම අර කලින් වීඩියෝ එකක් දැම්මනේ සොයුරු හරසර අන්න ඒකේ මේ තම්බ්නේල් එකේ අර පූසෙ චීස් ගාගෙන ඉන්න වගේ වීඩියෝ එක තියෙන මොකද්ද මේ ෆොටෝ එක දාලා තියෙන්නේ මෙයාගේ තමයි ඉස්සරහට ඉතින් මේ දැන් තමයි ඔය සොදුරු හාරසර අපේ ටීම්ස් වලට ටී-ෂර්ට් බෙදලා දෙන වෙලාව. ඉතින් මුල් ටීම් එක වෙනුවෙන්ම නැතුම් ඒ ටී-ෂර්ට් සියල්ලම බාර ගැනීම සිද්ධ කරා අනුරාධ පෙරේරාගේ අතින්. ඉතින් ඇත්තටම අපි මාසයකට වැඩි කාලයක් තිස්සේ අපි මේක ප්ලෑන් කරලා ඉවර වෙලා සිද්ධ කරපු මේ වැඩසටහන ඇත්තටම අපි සිද්ධ කරා මානපිට රතනසාර විද්‍යාලය තමයි අපි තෝරගෙන වැඩසටහන දියත් කරනු ලැබුවේ. ඉතින් එතකොට ඉතාමත් සාර්ථක අති සාර්ථක අන්දමින් එම පාසල සඳහා අපි සොයුරු හාරසර වැඩසටහන දියත් කරනු ලැබුවා. අප සියලුම කණ්ඩායම සියලුම දෙනාම එකතු වෙලා. ඉතින් හැමෝම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා ඒ සියලුම දෙනාටම අපගේ ස්තුතිය පුද කරනවා සහ මේ වැඩසටහන සංවිධානය කර සරත් අපගේ ප්‍රණාමය පුද කර සිටිනවා. මොකද කිව්ව ඔබ මතක් කරපයි දැන් මේ අයියා තනිකඩ අවුරුදු 22ක් වෙනකන් තනිකඩ අමාරු ජීවත් වෙන්න හරි හරි මට 21යි මමත් තනිකඩ ඒ වුණාට මෙයාට මට වඩා අමාරු නිසා පුළුවන් තරම් මෙයාට උදව් කරන්න. දැන් කෙල්ල වශයෙන් ඔයාලා තමයි මේක කරන්න ඕනේ. ඒවනේ. අනේ මොනවද දොස්තරී ඉන්න කෙල්ලොන්ගේ නම්බර ඉල්ල මුඩ තිබ්බා. නෑ මේ කියලා දෙන්න දෙන්න අයියා කියන්නේ අයියාගේ දුක හිතේ තියෙන. අඩන්න එපා. අඩන්න එපා. අඩන්න එපා. මේක දාන්න එපා මේක බොරු. මම ෂුවර් දුවරද? මම බැඳලා ඉන්නේ මේ ළමයි කීයක් ඉන්නවද? ළමයි අපේ අපේ ලොකු දුවගේ තරඟයකට තමයි මම සහභාගී වෙන්නේ අනුරාධ සර්ගේ මේ අද මේකට එහෙම නැත්නම් මම ආවේ දෙමව්පියෙක් වශයෙන්. එතකොට අයියේ ලොකු දුව අහන්න නැත්නම් රැවුල නැත්නම් මොකද කියන්නේ? මම අර මේ ඕවනම් දාන්න එපා ඕවනම්. හරි ඉතින් හවස් වෙලා තියෙන හින්දා අපි බැලුවේ දැන් ගෙදර යන්න 3:00 විතර වෙලා දැන්. නැත්තම් මොකද අපිට මගින් මිස් වෙනවා ට්‍රේන් එක මිස් වෙනවා. අන්න ඒක හින්දා දැන් අපි ගෙදර යන්න හිතුවා අපි 5 දෙනා. ඉතින් අපිට තව එක්කෙනෙක් එකතු වුණා අමන්දා. ඉතින් අමන්දාවේ ජනිදොයිලත් එක්ක ඉතින් ඒගොල්ලොත් එක්ක ආවම ජනිදුලා ඉදිරියව කිව්ව හින්දා අමන්දත් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම තමයි අදරෙන් මතක් කරන්න ඕන නදිනී නවෝදයි. ඉතින් මීර්ගමින් දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නත් අපේ vlog වල හිටියා. ඉතින් අද තමයි අඳුරගත්තේ. සෑහෙන සතුටුයි. ඒ වගේම තමයි අරණ මහියංගනේ. ඉතින් ඔය යන්නේ. ඉතින් එයා තමයි ඇත්තටම ගොඩක් සතුටුයි. මහියංගනේ මීරිගම ඊට පස්සේ මීගමුව ඔය හැම පැත්තකින්ම කට්ටිය අපිට හම්බුණා. ඒ විතරක් නෙමෙයි. අනුරාධපුර පොළොන්නරුව පැති වලින් පවා අපු අය හිටියා. ඉතින් ගොඩක් සතුටු වුණා. මොකද මේ වගේ chance එකක් හැමදාම ලැබෙන්නේ නැහැ. දැන් අපි ගෙදර බලා යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් voice කරන්න වෙන්නේ පස්සේ guys. මොකද ඒ time එකට මට voice කරන්න හරියට quality cam එක quality mic එකක් නැහැ මගේ ළඟ. ඉතින් අන්න ඒකෙන් තමයි ඒ වෙලාවේ මට voice කරන්න විදිහක් නැත්තේ. ඉතින් ඔයාලා මේ vlog එකෙන් ගොඩක් enjoy කරන්න ඇති කියලා හිතනවා. දැන් දිනක් කරේම ගොඩක් මහන්සි. මොකද එයාලා දැන් හෙට උදේ ආපහු කොළඹ එන්න ඕන. මොකද අමිල සර්ගේ ඉවෙන්ට් එකක් තිබ්බා. ඒකේ වැඩ කටයුතු වගේ එක අවසානයක් තියෙනවා මේ වැඩවලට. ඒ වගේම තමයි මමත් හෙට උදේම ලෙක්චර්ස් යන්න ඕනේ. ඉතින් ගොඩක් සෑහෙන enjoy කරා අපි හැමෝම.
ඉතින් ගාල්ල සොයුරු හරසර ටීම් එක විදිහට ගාල්ලේ අපි සෙට් එක සම්බන්ධ වුණේ මේ අනුරාධ සර්ගේ ප්‍රොජෙක්ට් එක හින්දා. ඉතින් thank you very much සර්ටත් අපිව මේ විදිහට කන්ටැක්ට් කරාට. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. goodbye. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පා